කතාවේ උණුසුම එන්නෙන්නම වැඩි වෙනවා. කෙවින් දැන් මේ බොරුව නිසා හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. කෙවින් නිම්නාවිගේ අම්මටයි තාත්තටයි මේ හැම දෙයක්ම කියන්න තීරණය කළත් එතනින් පස්සේ මොනවා වෙයිද කියලා බයකින් ඉන්නේ. කෙවින් දන්නවා කෙවින්ට නිම්නාවි නැති වුණොත් ඒක එයාට දරා ගන්න බැරි වෙනවා වගේම මේ කරපු කිසි දෙයකින් වැඩක් වෙන්නේ නැති බව. කොහොම වුණත් මිස්ටර් ෆොන්සේකා කෙවින් එක්ක දිග්ගටම ඉන්නවා කියපු එක කෙවින්ට හිතට ලොකු සහනයක් වෙනවා. කෙවින් නිම්නාවිගේ තාත්තටයි අම්මටයි හැමදේම කියනවා වගේම සිද්ධ වුණ හැමදේටම සමාව ඉල්ලනවා. ජයනාත් හොඳටම තරහ ගිහින් කෙවින්ට බැනලා ඉලව ගන්නවා. එතනින් පස්සේ නිම්නාවිට කෙවින් ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා. කෙවින්ට නිම්නාවි හම්බ වෙලා සමාව ගන්න ඕනේ වුණත් ඒකට අවස්ථාවක් නොදී නිම්නාවි කෙවින්ව දිගින් දිගටම මගහරිනවා. මෙතනදී කෙවින්ගේ තාත්තා මැදිහත් වෙලා ජයනාත් එක්ක මී ගැන කතා කරනවා. මුලින් ජයනාත් කලකිරීමෙන් කතා කළත් පස්සේ නිම්නාවිගේ අම්මත් එක්ක මේ දේවල් ගැන දිගින් දිගටම කතා කරලා ජයනාත් තීරණයක් ගන්නවා. නිම්නාවි කොච්චර කෙවින්ව හිතින් අතාරින්න හිතුවත් කෙවින්ගේ ආදරේ ඇත්තක් බව නිම්නාවි තීරුම් ගන්නවා. නිම්නාවි කෙවින්ට සමාව දෙනවා. නුරාන් ගහපු හැම ප්ලෑන් එකක්ම වැරදුණු හින්දා ඔෆිස් එකේ අයව බ්ලැක්මේල් කරලා ඔෆිස් එකයි කෙවින්ගේ ෆැමිලි එකේ අයවයි අවුල් කරන්න තමයි නුරාන් හදන්නේ. ෆොන්සේකා නිශ්ශබ්දව ඉඳලා ටිකින් ටික සාක්කිත් එකතු කරලා නුරාන්ව පොලිසියට කොටු කරලා දෙනවා. කෙවින් අලුත් බිස්නස් එක කෙවින්ගේ යාළුවෝ දෙන්න වගේම මන්ජිත ලොකු බ්‍රදර් හැමෝගෙම උදව්වෙන් ටිකින් ටික දියුණු කරගන්නවා. හැමෝම බලන් ඉන්න නිම්නාවිගේ කෙවින්ගේ විවාහය හැමෝගෙම ආශිර්වාදයෙන් ලස්සනට සිද්ධ වෙනවා. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.